තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරි මොහොමඩ්ලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානයේ පිණිස ගෙන එන දහම් පණිවිඩයයි මේ. අද උතුම් ධර්ම දානය කරන්නේ අනිත් අයට නැති රැකවරණයක් පිළිබඳව. පළමුව උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. වාසනාවන්ත ඔබට පුණ්‍යවන්ත පොසොන් පොහොය දවසක් වේවා. ඉතින් දිනක් ආනන්ද ස්වාමින් වහන්සේ තපුස්ස ගෘහපතියා සමග භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණලා කතාබස් කරන්නට වුණා. ඒ අතරේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට කලින් සිදුහත් කාලයේදී පුරුදු කළ ගුණයක් වැඩි අයුරු ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කළා. ආනන්දය, මට පවා සම්බුද්ධත්වයට කලින් සම්බුදු නොවී සිටියේදී බෝසත් වූයේම මේ අදහස ඇති වුණා. එනම් කාමයෙන් නික්මීම හොඳයි. හුදකලා විවේක යහපත්. නමුත් ආනන්ද, කාමයන්ගෙන් නික්මීම නම් වූ මේ සාන්තයයි දකින්නා වූ මගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැසගත්තේ නැහැ, පැහැදුනේ නැහැ, පිහිටුවේ නැහැ, නිදහසුනේ නැහැ. ඊට පස්සේ ආනන්ද මට මෙහෙම හිතුණා. කාමයන්ගෙන් නික්මීම නම් වූ මේ සාන්තයයි දකින්නා වූ මගේ සිත කාමයන්ගෙන් නික්මීමෙන් නොබැස ගන්නා වූ නොපහදින නොපිහිටෙන නිදහස් නොවන හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද කියලා. ඊට පස්සේ ආනන්දෙනි මට මේ අදහස ඇති වුණා. මං විසින් කාමයන්ගෙන් දුරු විපාකයන් දැක්කේ නෑ. මා විසින් කාමයෙන් ආදීනව බහුලව මෙනෙහි කළේ නෑ. කාමයන්ගෙන් නික්මීමේ අනුසස් අවබෝධ කළේ නෑ. කාමයන්ගෙන් නික්මීම මා විසින් සේවනය කළේ නෑ. ඒ නිසා කාමයන්ගෙන් නික්මීම නම් වූ මේ සාන්තයයි දකින්නා වූ මගේ සිත කාමයන්ගෙන් නික්මීමේලා බැසගත්තේ නෑ. පිහිටුවේ නෑ, පැහැදුනේ නැහැ, නිදහසුනේ නැහැ. ඊට පස්සේ ආනන්දෙනි මට මේ අදහස ඇති වුණා. මම කාමයන්හි ආදීනව දකිනවා. ආදීනව බහුලව සිහි කරනවා. කාමයන්ගෙන් නික්මීමේ ආනිසංස අවබෝධ කරගන්නවා, සේවනය කරනවා. කාමයන්ගෙන් නික්මීම වූ මේ සාන්තියයි දකින මගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැස ගන්නවා, පහදිනවා, පිහිටනවා, නිදහස් වෙනවා කියන කරුණු සිදු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආනන්දය එක් පසු කාලයේ කාමයන්හි දුර්විපාක දැකලා ඒ බහුල වශයෙන් මෙනෙහි කළා. කාමයන්ගෙන් නික්මීමේ ආනිසංස අවබෝධ කළා. ඒ සේවනය කළා. ඊට පස්සේ ආනන්දේ සාන්තය කියලා දකින මගේ සිත කාමයන්ගෙන් නික්මීමේ බැසගත්තා. පැහැදුනා, පිහිටුවා, නිදහස් වුණා. ඉතින් තපුස්ස ගහපති සූත්‍රයෙන් තමයි මේ කොටස ගත්තේ. බලන්න මේ වගේ උපන් නුවණක් අපිට තියෙනවද කියලා. කාමයන්ගෙන් සිත මිදෙන්නේ නැති වෙනකොට ඒ ගැන තම සිතින්ම විමසලා හේතුව හොයාගන්න තරම් අපට උපන් වැටහීමක් නැහැ. අන්න ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කළා යන අරුතින් සම්මා සම්බුද්ධ වෙනවා. මේ කාමයන්ගේ ආදීනව දැක්වෙන දහම් කරුණු ටිකක් අපි ඉගෙන ගමු. භාග්‍යවතුන් වහන්සේ කාමයන්ට එක එක නම් යොදලා අපේ සිහිනුවන උපද්දවන්න උත්සාහ කරනවා. සංයමයෙන් යුතුව, ඊට අවධානයෙන් යුතුව මේ කාමයන්ට දුන් උදාහරණය පිළිබඳව කියවා දැනගනිමු. මහණෙනි, බය කියන්නේ මේ කාමයන්ට කියන නම. දුක කියන්නේ කාමයන්ට කියන නම. රෝගය, ගඬුව, හුල, ඇලීම, මඩ කියන මේ ඔක්කොම මව්කුස කියන ඔක්කොම කාමයන්ට කියන නම. මහණෙනි, කාමයන්ට මේ බය කියන්නේ මොකක්ද දන්නවද? මහණෙනි, යම් හේකින් කාමරාගයෙන් ඇලී ගිය, චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් මෙලොව බයනොත් නිදහස් වෙන්නේ නැහැ, පරලොව බයනොත් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා කාමයන්ට බය කියනවා. මහණෙනි, කාමයන්ට දුක කියනවා. යම් හේකින් කාමරාගයෙන් ඇලී ගිය, චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් මේ ලෝ දුකිනුත් නිදහස් වෙන්නේ නැහැ, පරලෝ දුකිනුත් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා කාමයන්ට දුක කියනවා. මහණෙනි, කාමයන්ට මේ රෝගය කියන නම කියන්නේ යම් හේකින් කාමරාගයෙන් ඇලී චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් මෙලොව රෝගයන්ගෙනුත් පරලොව රෝගයන්ගෙනුත් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා කාමයන්ට රෝගය කියනවා. මහණෙනි, කාමයන්ට ගඬුව කියනවා. ඒ කියන්නේ තුවාලය. යම් හේකින් කාමරාගයෙන් ඇලී ගිය සමාවෙන්නේ චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් මෙලව ගඬු වලින් නිදහස් වෙන්නේ නැහැ, පරලොව ගඬු වලින් නිදහස් වෙන්නේ නැහැ. එතකොට මේකට ගඬුව කියනවා. කාමයන්ට හුල කියන නාමය යෙදෙනවා. යම් කෙනෙක් කාමරාගයෙන් චන්දරාගයෙන් ඇලිලා යනවනම් මේ හුල් වලින් නිදහස් වෙන්නේ නැහැ, මෙලොවත් පරලොවත් වශයෙන්. අන්න ඒ නිසා ඒ කාමයන්ට හුල කියන නම යෙදෙනවා. මහණෙනි, කාමයන්ට මේ ඇලීම කියන නම තියෙන්නේ කාමරාගයෙන් ඇලී ගිය, චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් මේ ඇලීම් වලින් පරලොවත් මෙලොවත් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා ඇලීම කියලා කියනවා. මහණෙනි, කාමයන්ට මඩ කියන්නේ කාමරාගයෙන් ඇලී ගිය, චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් මෙලොවත් පරලොවත් මේ මඩෙන් නිදහස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේකට මඩ කියනවා. මව්කුස කියලා කියන්නේ යම් කෙනෙක් කාමරාගයෙන් ඇලී චන්දරාගයෙන් බැඳී ගිය කෙනෙක් නම් මව්කුසිනුත් නිදහස් වෙන්නේ නැහැ, මෙලොව පරලොව වශයෙන්. ඒ නිසා කාමයන්ට මව්කුස කියනවා.
කාමාදිවචන සූත්‍රය අංගුත්තර නිකාය. බලන්න මේ සිතේ ස්වභාවය යමක් නපුරු වේවා යහපත් වේවා ඒන් ආස්වාදයක් ලැබෙනවා නම් ඒම ඇසුරු කරන්න හිත පෙළඳෙනවා. යමක ආස්වාදය තුළ අන්ධවන නිසාම ඒන් ලැබෙන විපාක දකින්නට සිතට බැරි වෙනවා. අකුසල් යම් තාක්ද ඒ අකුසල් සියල්ල කරන්නේ ආදීනව දකින්නේ නැති නිසා. කාමයේ ආදීනව තුළ දුක් විඳින්මින් අපි එදිනදා ඇසුරු කරන රූප නිසා දුක උපදව ගන්නවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඔක්කොම සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ කාමයන්ගේ උපමා. අපි ජීවිතයට වැදගත් වෙන්නේ අන්න ඒ කාමයන්ගෙන් හටගන්න දුක සිහි කරගන්න. මේ ආකාරයෙන් කාමයන්ගේ ආදීනව පිළිබඳව සිහි ගන්නනට සුවපත් සිතක්ම ඇති වෙනවා. කාමයන් ඇසුරු කිරීමෙන් අපි ඇති කරගන්නා දැවිලි සුවයක් ලෙස අපිට මේ ලෝකේ උගන්වන්නේ. ඒත් කල්පනාවක් ඇති ඕනම කෙනෙක්ට පේනවා මේ කාමයේ ඇති දැවිල්ල භයානකකම. සැප ඇති කළා දුන්න රූපයක්ම නේද දුක ඇති කළා දුන්නේ. බලන්න දවසක් පුරාවට අපි ගත කරන්නේ ඇසට පේන රූප එක්ක, කනට ඇසෙන ශබ්ද එක්ක, නාසයට දැනෙන ගඳ සුවඳ එක්ක, දිවට දැනෙන රස එක්ක, කයට දැනෙන පහස එක්ක. මේවා ඔස්සේ මනසට එන අරමුණු එක්ක ජීවිතය ගෙවනවා. ජීවිතය කියන්නේ එච්චරයි. දවස නිමා වෙද්දී ඇස් පියා ගන්න කොටත් සැපයි. කයටත් සිතටත් විවේකයක් ලැබෙන කොටත් සැපයි. කාමයන් ඇසුරු කිරීමෙන් සැප ලැබෙනවා කියලා පෙන්වා දුන්න ලෝකයේම කාමයන් ඇසුරු නොකර ඉඳීම නිසා ආධ්‍යාත්මික සැපය නොදැක ජරා මරණ කරා අපේ ජීවිතය ඇදී යනවා. දවසේ පැය 18ක් 19ක් අවදි වෙලානේ ඉන්නේ. කාමයේ ආස්වාදයේම ඒ පැය ගන්න ගත කරලා වයසට ගිහින් මේ සිතම අපිට කාමයේ ආදීනව උපදිනකොට අපි පරක්කු වැඩි. අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ උපමා වලින් කියා දුන්න මේ කාමයේ ආදීනව සංසිඳුණු සිතින්ම යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කියලා භාග්‍යතුන් වහන්සේ කියා දෙන අවවාදය බලන්න. කාමයන්හි ආදීනව දැකලා ඒ බහුල වශයෙන් අපි මෙනෙහි කරන්නට ඕන. ඒ මෙනෙහි කරලා අපි මේ කාමයන්ගෙන් වෙන් වෙලා මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම කටයුතු කරන්නට ඕන. කාමයන් අපිට හැමදාම දුකක්ම තමයි ගෙනත් දෙන්නේ. කාමයන් නිසා අපිට කවදාවත් සැපයක් නම් හිමි වෙන්නේ නැහැ. මොකද කාමයන් විඳිනකොට අපිට ඒ කාමයේ ආදීනව කවදාවත් වැටහෙන්නේ නැහනේ. මේ ලෝකයේත් එක්ක ගත්තම අපි කොතරම් වාසනාවන්තද. අපිට යම් රැකවරණයක් ලොකු ලාභයක් ලැබිලා තියෙනවා. ඒ රටවලට වෙනත් රටවලට කිසිම විදිහින් මේක ලැබිලා නැහැ. ඒ අය කාමයේ ඇලී ගැලී ඒවත් එක්ක මිය යනවා. ආයෙමත් සසරට වැටෙනවා. අනිත් අයට නැති රැකවරණයක් අපිට තියෙනවා. දැන් බලන්න කාමයේ ආස්වාදයේ ආදීනව නිස්සරණය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ලැබෙනවා. කලන මිතුරන් ඉන්නවා. දිවා රාත්‍රී බණ දහම් ඇහෙනවා. නමුත් ඒ ලාභයේ රැකවරණේ අනිත් රටවලට නැහැනේ. ඉතින් ඒ නිසා අපි අපේම සිතට රැකවරණය හදා ගන්න ඕන. ඒ නිසා මේ ලාභයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ භයානක ගෝරතර කාර්කසක සංසාරයෙන් මිදෙන්නට ඕන. සත්පුරුෂ ඔබට මේ පුණ්‍යවන්ත පොසොන් පෝය දවසේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. මෙතින් ධර්ම දානමය දහම් පණිවිඩය නිමා කරනවා. මෙම ධර්ම දාණයෙන් රැස් වූ පින් පරලෝසෙපත් ආදරණීය පියාණන්ට සංසාරගත ඥාතීන්ටත් සියලු ලෝක සත්වයන්ටත් මෙත් සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. මේ පින් බලෙන් රෝගාතුර මවටත් සියලු ලෝක සත්වයන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. සත්පුරුෂ ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.